ඔය දවස පුරා මහන්සි වෙනවා. සමහර දවස්වල රෑ වෙනකන් ඔෆිස් එකේ ඉඳලා වැඩ ඉවර කරනවා. ඒ කොච්චර කළත් ඔයා රෙකග්නයිස් වෙන්නේ නැහැ. ඔයා කරන වැඩවලට කිසි වටිනාකමක් නැහැ කියලා හිතලා තියනවද? එහෙනම් මෙන්න මේ වීඩියෝ එක ඔයාට කොච්චර මහන්සිලා වැඩ කළත් වැඩක් නැහැ. මෙන්න මේ කියන දේවල් ෆලෝ කරන්නේ නැත්තම්. පළවෙනි එක තමයි ඔයා කරන වැඩවල ක්වොලිටි එක ඉහළ තියාගන්න. ඩෙඩ්ලයින්ස් ෆලෝ කරන්න, කරන පොඩි දේ වුණත් හොඳට හොයලා බලලා කරන්න. මොකද කන්සිස්ටන්සි ඩිසිප්ලින් කියලා කියන්නේ ඔයාගේ ප්‍රොෆෙෂනල් රෙපියුටේෂන් ගොඩනගන බලවේගය. දෙවෙනි එක තමයි ඔයා කම්පැනි වෙනුවෙන් කරන කැපකිරීම නිහතමානීකම හින්දා හංගන්න එපා. මීටින්ග්ස් වලදී ඔයාගේ අයිඩියා ෂෙයා කරන්න. ඔයා මහන්සිලා ගත්ත ඇචීව්මන්ට්ස්, රිසල්ට්ස් පැහැදිලිව කියන්න. ඔයා නිහතමානී වෙන්න එක හොඳයි. ඒත් ඔයා කරන කැපවීම මහන්සියෙන් නොකිය ඉන්න එක වෙනම දෙයක්. ඒ වැරද්ද කරන්න එපා. තුන්වෙනි එක තමයි හොඳ ටීම් ප්ලේයර් කෙනෙක් වෙන්න. හැම වෙලේම පොසිටිව් එනර්ජි එකකින් වැඩ කරන්න. ඔයාගේ අනිත් සගයන්ටත් හැකි පමණ උදව් කරන්න. මොකද තනියම නෙමෙයි අනිත් ඒවාත් ඇදගෙන යන කෙනා තමයි කවදාරි ඉහළටම එන්නේ. හතරවෙනි එක තමයි අද ඉන්න තැනට විතරක් සීමා වෙන්න එපා. නිතරම අලුත් දේවල් ඉගෙන ගන්න. ඔයාගේ ස්කිල්ස් අප්ග්‍රේඩ් කරගන්න. මොකද ස්කිල්ස් අප්ග්‍රේඩ් කරගෙන growth එකක් තියෙන කෙනෙක් ඔටෝමැටිකලිම highlight වෙනවා. අන්තිම එක තමයි ඉනිෂියේටිව් වෙන්න, රෙස්පොන්සිබිලිටිස් ගන්න. ලීඩර් කෙනෙක් වෙන්න කලින් තමන් කරන මහන්සියට කැපවීමට ඕනර්ෂිප් එකක් ගන්න කෙනෙක් වෙන්න. මතක තියාගන්න. රෙකග්නිෂන් කියලා කියන්නේ අහම්බෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඔයා කරන වැඩ, ඔයාගේ හැසිරීම, ඔයාගේ කැපවීම සහ ඔයාගෙන රිසල්ට් මෙන්න මේ දේවල් එකට එකතු වුනහම ඒකට ලැබෙන ගෞරවය. කවදා හරි ඔයාගේ වෙලාවත් ඒවි. අදම ඔයාගේ වටිනාකම් පෙන්වන්න පටන් ගන්න.